ආයිබෝන් සුබ දවසක් වේවා. අද මට හිතුණා මේ ගැන ටිකක් කතා කරොත් හොඳයි කියලා. මෑත කාලේ TikTok, Facebook සමාජ මාධ්‍යයේ වෛරල් වෙච්ච ගුණාත්මක හා ප්‍රගතිශීලීම දේ තමයි මේ කත්නෝරුවේ සිරිදම් මහඳුරන් වහන්සේගේ බණ. කොටින්ම බණ පදයක් ඇඟේ ටැටූ එකක් විදියට ගහගන්න තරම් තාරුණ්‍යයට දැනෙන ආමන්ත්‍රණයකින් ධර්මයේ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ මේ හදපු පුනරුදය මට නම් නිරන්තරයෙන් මතක් කරන්නේ අතීතයේ මහා විහාරවල දහස් ගණනින් ලක්ෂ ගණනින් බණ අහපු යුගය. මොනම හේතුවකටවත් මේ ෆැන්ටසි අස්සේ හිර වෙලා දැඩි ආර්ථික ප්‍රශ්න වලින් පොරබදන තාරුණ්‍ය මෙච්චර ධර්මයට සමීප කරවන ක්‍රමවේදයක් හැදෙයි කියලා මම කීයටවත් හිතුවේ නැහැ. උදේ හවස රැප් කියා අමු තීත්ත කුණුහරුප ට්‍රෙන්ඩින් වෙච්ච සමාජයක ඒ වගේම තමයි තම නිර්වත පෙන්නලා වෛරල් වෙන්න දඟලන සමාජයක මේ තාරුණ්‍ය බෞද්ධ දර්ශනය දේශනා කරන මේ තරුණ යතිවරයා පූර්වාදර්ශයක් කර ගැනීම හිතා ගන්නවත් බැරි තරම් සතුටක් හිතට දැනෙන කාරණාවක්. ඇත්තටම ඔබ දැකලා තියනවද 40000ක් 50000ක් බණකට රැස් වෙච්ච දිනයක්? එහෙම වුණේ අනුරාධපුර මිහින්තලේ වගේ පූජනීය නගරවල විශේෂ පින්කම් දවස්වලට විතරයි. ඒ නිසා මේ පුනරුදය ඔබේ වචනයෙන්ම කිව්වොත් පට්ට රටක් විනාශයටම ඇදගෙන යන ගේ වේගය දැක්කන හේතු පහුගිය කාලෙ පුරාවටම මද්ද්‍රව්‍ය ට්‍රෙන්ඩින් කරන ගීත හිපි සංස්කෘතික ලක්ෂණ ඉහවහා යමින් තමයි තිබුණේ. ඇත්තටම මේ ෆැන්ටසි දැන් ඇකිලිලා ගිහිල්ලා වගේ. ධර්මය සමාජ ප්‍රගමනයට හේතු වන මඟ පෙන්වීම. ඒකෙදි වර්ගයක් ජාතියක් නැහැ. තථාගතයන් වහන්සේ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයි, සමස්ත මිනිස්සුන්ට. ධර්මය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. ඒක තමයි කෙනෙක් දැක අවබෝධ කරගන්න නැති මේ සෝබා දහම. ඉතින් මොන ලබ්ධියක් තිබුණත්, ඇදහිීමක් තිබුණත් ජීවත් වෙන කාලේ යුතුයකම් පැහැර නොහරින තමන්ගේ හිතේ සතුට රැක ගැනීමට අවවාද ලබා දෙන්න තාරුණ්‍යයට නිවැරදි ට්‍රැක් එකට එන්න කියලා බණ කියන මේ තරුණ කඩ්නෝරු සිරිදම්ම ස්වාමීන් වහන්සේ කියා ගන්න බැරි තරම් සම්පතක් රටට. එච්චරයි. ධර්මය සමාජගත කිරීම අඩුවෙන් වෙලා කොන්ක්‍රීට් ඉදිකිරීම පමණක් ධර්මයේ ලෙස හුවා දක්වපු කීප දෙනෙක් හතර වටින් මුන්වහන්සේගේ චරිතය බිඳහැලීමට ගන්නා උත්සාහයන් කිහිපයක් මට දැක ගන්න ලැබුණා. සිරිදම්ම ස්වාමීන් වහන්සේම උන්වහන්සේට නිගණ්ඨය කියලා බැනලා තිබුණු බව සඳහන් කරා. ලාභ සත්කාර වලට පමණක් ගිජු වෙච්ච මිනිස්සු ඕන සංස්ථාවක ඉන්නවා. ඒ නිසා උන්වහන්සේගේ චරිතය කෙලසන ආකාරය මොන විදියට කරලියට පැමිණේවිද කියලා කියන්න බෑ. ඒ නිසා ඔබට මං කියන්නේ උන්වහන්සේගේ වදන් අරගෙන ජීවිතේ හදාගන්න. උන්වහන්සේම කියනවා වගේ ප්‍රතිරූප නම් ගොඩනගන්න එපා. චරිත බිඳෙනවා, බිඳිනවා. පුළුවන් තරම් උන්වහන්සේගේ අවවාද වලින් ජීවිතේ හදාගන්න ගමන් උන්වහන්සේව අපවාද වලින් රැකගන්න. මේ ඇතිවෙච්ච පුනරුදය එක්ක ගුණගරුක සමාජයක් අපට වැඩි කල නොයක් ගොඩනගා ගන්න පුළුවන්. දෙව්රම් විහෙර වගේ දහස් ගණන් බණ අහන තැනක් උන්වහන්සේගේ පුරාණ ප්‍රදේශයේ යලි ස්ථාපිත වේවා කියන ප්‍රාර්ථනාව මම කරනවා. අතරම උන්වහන්සේ වඩින සමහර තැනකදී මට හිතෙනවා ශිෂ්‍යයාට මෙහෙමනම් ගුරුරාණන් වහන්සේ වෙච්ච තථාගතයන් වහන්සේ නගරයකට වැඩමවද්දි කොහොමද තියන්නේ ඇතිද කියලා. මේ සමාජගත වෙන්නේ යහපත, පවුලේ සමගිය, ජීවිතේ පරාද නොවි දිනන මඟ, හිතේ සැනසීම තියාගන්න පුළුවන් ක්‍රමය. ඒකට ආගමක් ජාතියක් නැහැ. තමන්ගේ ලබ්ධිය විශ්වාසය තියාගෙන ජීවිත හදාගන්න. ඒක රටක සුවදායක ප්‍රගමනයට හේතුවක් වෙනවා. අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා මම. ඔබට දැනෙන අදහස පහතින් සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම උතුම් වූ බොහෝ දිනක් වේවා.